වස්සාන සමය. වස්සාන සමය කියන්නේ නිරන්තරයෙන් වැඩෙන වැහිදියෙන් මහ පොළොව තෙමී යන කාලයකි. ගහකොළ ඒ වැහිදිය සිප ගන්න බලාගෙන ඉන්නේ ඒ වැහිදියෙන් ප්‍රබෝධමත් වී දළුලා වැඩීමටයි. මහ පොළොවෙන් මතුවී දළුලා වැඩෙන තනපතින් ගැවිසීගත් හරිත වර්ණයෙන් හැම අතම වැසී යන්නේ මුළු පරිසරයම හාත්පසින්ම වෙනස් කරමිනි. පරිසරයේ මෙසේ වෙනස් වෙද්දී ශාසනයද මහා පෙරළියක් මේ කාලයේදී සිදු වුණා. ඒ භික්ෂුන් වහන්සේලා වස් සමාදන් වී එම වස්තුන් වහන්සේ පුරාවට ආරාම විහාරවලට වී එක දිගටම මගවඩන කටයුතු වල නිරත වන නිසායි. ඒ කාලය තුලදී දායකාර්කාදී පිරිස් විසින් උන්වහන්සේලාට අවශ්‍ය සියලුම සිව්පස අවශ්‍යතා සොයා බලමින් මහ පින් රැස් කරගෙන මගඵලලාභීන් බිහිවන කාලයක් ලෙස වස්සාන සමය හැඳින්වේ. මේ අවස්ථාව මේ ආකාරයට උදා වෙන්නේ අතීතයේ බුදු පියාණන් වහන්සේගේ සමයේ සිදු එක්තරා විශේෂ සිද්ධියක් හේතු කරගෙනයි. මේ සිද්ධිය වෙච්ච කාලේ භික්ෂුන් වහන්සේලා වස් සමාදන් වෙලා හිටියේ නෑ. ඊට හේතුව එහෙම විනය නීතියක් පනවලා තිබුණේ නෑ. උන්වහන්සේලා සුපුරුදු පරිදි වස්සාන සමය තුලදී ගම්නියම් ගම්පුරා පින්නපාත චාරිකාවේ යෙදෙමින් ලෝක සත්‍යයේ යහපත පිණිස කටයුතු කරන්නට යෙදුණා. ඒ කාලේ මිනිස්සුන්ගේ මතයක් තිබුණා මේ ගහකොළවලට ජීවයක් තියෙනවා කියලා. ස්වාමීන් වහන්සේලා පින්නපාතේ වඩින විට නිල් තනකොළ පෑගෙනවා දැකපු නිගණ්ඨ පිරිස කිසිම හිතක් පපුවක් නැතුව සත්තු මරනවා කියලා උන්වහන්සේලාට චෝදනා කළා. මේ සිද්ධිය නිසා බුදු පියාණන් වහන්සේ ලෝක සත්‍යය කෙරෙහි මහා කරුණාවෙන් භික්ෂුන් වහන්සේලාට වස්තුන් වාසය එක් ස්ථානයක වස්වසන්නේ අනුදැනව දාලා. එදා පටන් අද මේ වෙනතා ඒ බුදු අණ අකුරටම පිළිපදෙමින් සියලුම ආරාම විහාරවල භික්ෂුන් වහන්සේලා වස් විසීමේ කටයුතු වල නිරත වෙනවා. වස් කාලයේදී අපට නොපෙනෙන ලෝකෙන් පවා ඇවිදී මේ අවස්ථාව දැක බලා ගන්නේ ඊටමත් හදපිරි සතුටින්. මේ වස් කාලය දෙව් මිනිස් බොහෝ දෙනෙක්ට මහා පුණ්‍ය ගංගා කුසල ගංගා රැස් කරගන්න අවස්ථාව සැලසෙන කාලයක්. ස්වාමීන් වහන්සේලා එක ස්ථානයක රැඳෙමින් තමන් වහන්සේලාගේ මග වඩා ගැනීමේ කටයුතු සිද්ධ කරන නිසා උන්වහන්සේලාව නිතර දැක බලා ගන්න, උන්වහන්සේලාගේ නිතරම අවවාද අනුශාසනා ලබා ගන්න, උන්වහන්සේලාට දානයක් මානයක් පූජා කරගන්න ආදී බොහෝ පින්දහම් කටයුතු නිරත වෙන්න අවස්ථාව ගිහි පින්වතුන්ට නෝඩුව ලැබෙනවා. මේ කාලයේදී ස්වාමින් වහන්සේලාගේ නිරන්තර ඇසුර නිසා උපාසක උපාසිකාවන්ගේ මග වඩා ගැනීමේ කටයුතුත් මේ අතර සිද්ධ වෙනවා. වස් කාලය ස්වාමීන් වහන්සේලා තමන්ට ලැබුණු නිදහසින් එක තප්පරයක්වත් අපතේ වන්නේ නෑ. අවුව වැස්ස උන්වහන්සේලාට ප්‍රශ්නයක් නෙවෙයි. ඉර උදා වෙනවද නැද්ද, රෑ වෙලාද දවල් වෙලාද නෙමෙයි. කාමයෙන් මත්වෙච්ච ලෝක සත්වයා කොට්ටේ තුරුළු කරගෙන නිදිනකොට
උන්වහන්සේ බිම දනගන්නේ මාර යුද්ධය අවසන් කිරීමටයි. ඒ සියල්ල කරන්නේ මහා අගාධයකින් ගොඩ එන විට දැනෙන්නා වූ මහා සතුටකිනි. ඉලක්කයට මුදාහල හීයක්සේ බාධා නොදකමින් යුද්ධයට වන් සෙන්පතියෙකුසේ මහා වීරයෙන් කටයුතු කරන්නේ ඒ නිරාමිස සුවය අදම භුක්ති විඳීමටයි. මේ සියල්ල දැක බලාගෙන ඒ සියල්ලටම අතහිත තියාගෙන දිව්‍යයක් බ්‍රහ්මාදී පිරිසත් ඒ හැම පිනක්ම අනුමෝදන් වෙන්නේ හද පිරිසතුටින්. ඉතින් පස් කාලය කියලා කියන්නේ තුන් ලෝකවාසී සියලුම සත්වයන්ට මහා භාග්‍යවන්ත කාලයක්. මේ ෆස්තුම් මාසයේ කෙළවර උදා වෙන චීවර මාසය තුලත් මහ පින් කුසල් රාශියක් රැස් කරගන්න දායක දායිකාවන්ට අවස්ථාව තියෙනවා. මේ චීවර මාසයේදී අටමහා කුසල් වල සඳහන් වන පරිදි කෙනෙක්ට මේ ජීවිතයේදී කරගන්න පුළුවන් ලොකුම පින් වලින් එකක් වන දිව්‍ය බ්‍රහ්මාදී පිරිස් සාදුකාර තීත්‍යා අනුමෝදන් වන කඩින චීවරය පූජා කරගන්න හැකියාව කඩින චීවරය පූජා කරන එක අද ඊයේ පටන් ගත් එකක් නෙවෙයි. මේක තථාගතයන් වහන්සේ වැඩ සිටි කාලේ ඉඳලම සිද්ධ වෙන දෙයක්. තථාගතයන් වහන්සේ වස්වසන තැන වස්වාසන්න ස්වාමීන් වහන්සේලා ඉතාමත් ප්‍රිය කළා. ඊට හේතුව තථාගතයන් වහන්සේ නිතරම ධර්ම කතා කරන නිසා. ඉතින් භික්ෂුන් වහන්සේලා පිරිසක් භාග්‍යවතුන් වහන්සේ වස්වසන තැන වස්වසන්න ඕන කියලා හිතාගෙන වස්තුම් මාසයේ උදා වෙන්නත් කලින් ගමන් ආරම්භ කළා. නමුත් අවාසනාවකට සුගතයන් වහන්සේ වැඩ සිටි විහාරයට වඩින්න කලින් වස්තුම් මාසය ආරම්භ වුණා. ඉතින් උන්වහන්සේලා ඒ ළඟම ආරාමයක ලැබුම් අරගෙන එහිම වස් විසුවා. වස්තුම් මාසයේ අවසන් වූ වහාම මේ ස්වාමින් වහන්සේලා තථාගතයන් වහන්සේ දැක බලා ගැනීමේ බලාපොරොත්තුවෙන් නැවතත් ගමන් ආරම්භ කළා. වස්තුම් මාසයේ අවසන් වෙලා තිබ්බට වැස්ස අවසන් වෙලා තිබෙන්නේ නැති නිසා උන්වහන්සේලාට මහා කරතැබ්බයක් වුණා. වඩින අතරතුර වැහැපු මහා වැස්සෙන් තෙමුණු මඩ තැවුණු සිවුරු තරහගෙන උන්වහන්සේලා තථාගතයන් වහන්සේ හමුවට වැඩියා. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ සතුරු සාමීචයේදීලා උන්වහන්සේලාගෙන් ගමන් විස්තර ප්‍රශ්න කළා. ඒ වෙලාවේ ඒ ස්වාමීන් වහන්සේලා තථාගතයන් වහන්සේට ගමන් විස්තර කිව්වා. උන්වහන්සේලාගේ චීවර කොච්චර තෙමුණත් කොච්චර මඩ ගෑවුණත් උන්වහන්සේලා පාංශු කූලිකව සකසාගත් තුන් සිවුර පමණක් භාවිතා කරන නිසා ඒ දූත ගුණයට හානි වන පරිදි ගෘහපති චීවර පිළි නොගත් බවත් උන්වහන්සේලා කොච්චර තෙමුණත් දූතාංග ආරක්ෂා කළ බවත් තථාගතයන් වහන්සේට සැලකර සිටියා. උන්වහන්සේලාගේ මහා ශ්‍රේෂ්ඨ දූත ගුණය නිසාම සංඝයා වහන්සේලාට පහසු වන පරිදි සහ සැදැහැවත් උපාසක උපාසිකාවන්ට මහ පින් රැස් කරගත හැකි වන පරිදි භාග්‍යවතුන් වහන්සේ කඨින චීවරය අනුදැනම තාලසේක. තෙරුවන් සරණයි සියලුම දෙනාට. ඔබට පොඩි නිවේදනයක් ලබා දෙන්න තියෙනවා. ඔබ කටින දුස්සේ මෙහෙයුම් කටයුතු කිරීමේදී තව බොහෝ පිරිසක් මේ අවස්ථාව වෙනුවෙන් බලා සිටින බැවින් එක මැස්ම පමණක් දමනමෙන් සංවිධායක මණ්ඩලය ඔබෙන් ඉල්ලා සිටිනවා. නැවතත් මේ පණිවිඩය
ඔබ කටින දුස්සේ මෙහෙම කටයුතු කිරීමේදී තව බොහෝ පිරිසක් ඒ අවස්ථාවෙන් බලා සිටින බැවින් එක මැස්මක් පමණක් දමන මෙන් ඉතාමත්ම කරුණාවෙන් සංවිධායක මණ්ඩලය ඉල්ලා සිටිනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. එක් උපාසක මහතෙකුට එක් චීවරයක් පමණක් කටින චීවරයේ ලෙස පූජා කිරීමට අවස්ථාව සැලසේ. ඒ නිසා අන් චීවර පූජාවන්ට වඩා කටින චීවර පූජාව විශේෂත්වයක් ගනී. පදුමුත්තර බුදුපියාණන් වහන්සේගේ සමයේ 68 ලක්ෂයක් සංඝයා පිරිවරාගෙන උන්වහන්සේ වස්විසූ සමයක 68 ලක්ෂයක් කටින චීවර පූජා කර ගැනීමට අවස්ථාව ලැබුණේ නැහැ. අවස්ථාව ලැබුණේ එකම එක කටින චීවරයක් පූජා කර ගැනීමට පමණයි. ලෝක සත්වයාට මෙවන් මහ පින් රැස් කර ගැනීමට අවස්ථාව සැලසෙන්නේ ලෞකික ආසාවන් පසෙකලා ලෝතුරු සුවය කරා පියමනින උත්තම ගුණ දරාගත් යතිවර මහා සංඝරත්නය නිසාමයි. එවන් අසිරිමත් පින්කෙන් මේ මෙහි මඩල මත තව චිරහත් කාලයක් පහළ වේ.